මෙතනද තැන? ඔව් මං යාට කතා කරන්න වෙලාවක් දාගත්තා. දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකක් හරි කරදරයක්ද දන්නේ. අපි බලමුකෝ. ආචාර්යතුමනි තමුන් මාව කෑවා. ෆ්ලෑග් කොයිද කියනවා. මොකද්ද කිව්වේ? ෆ්ලෑග්. ඒ සේරම සිද්ධ වුණේ අර ළමයා හින්දා. එයා නම් මහ වදකාර කොල්ලෙක්. ළමයා මොන ළමයෙක්ද? අනේ කුමාරයාණනි බලන්නකෝ මට සිද්ධ වෙලා තියෙන දේ. අනේ මට උදව් කරන්න මම බේරගන්න. හරි මට කියන්න කවුද මට විරුද්ධ වුණේ කියලා. මං ඔයාව බේරගන්න. වතින්නම් කුමරුණි ඉස්සෙල්ලම මාව බේරගන්න. තමුන්ගේ ශරීරයේ නිවන්න බැරි ගිනි දැල්ලකට අහුවෙලා තියෙන්නේ. මං ලේසියෙන් අතාරින්නේ. ඉක්මනට කියන්න කවුද මට විරුද්ධ වුණේ? මං ඔයා ගැන හොඳට දන්නවා. ඔයා මම වගේ කෙනෙක් බේරගන්නේ නෑ. ඒ හින්දා ඔයාට මගෙන් කිසි දෙයක් දැනගන්න ලැබෙන්නේ නෑ. ඉක්මනට කියනවා. නෑ මං කියන්නේ නෑ. මොකද්ද තමුන් කිව්වේ? කවුද උතන? කුමාරයාණෙනි කලබල වෙන්න එපා. මේ මම අගමැතිතුමනි මගේ පස්සින් ආවද? අපොයි එහෙම නෑ. ඩොංහායිවල භාරකාරිත්වය දරන කෙනා විදියට මාත් සෝදීසියෙන් ඉන්න එපයි. ඔව් ඒකත් හොඳයි. ඔයා වෙලාවට මෙතනට ආවා. කැස්බෑ ගෝත්‍රයේ ගොඩක් දේවල් දන්නවනේ. නිකමට වගේ අහන්නේ මේක පාලනය කරන්න ක්‍රමයක් නැද්ද? හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. මොකද්ද කිව්වේ? මොනවද ඔයා දැක්කේ? නිෂාව පේනවද? අනේ මටත් පොඩ්ඩක් බලන්න දෙන්නකෝ. කරදර නොකර ඉන්න. අර ඉන්නේ නේෂා. එයා නැති වෙච්ච ළමයින්ව වේරගෙන. නේෂා! නේෂා! මූෂා! ජීෂු! නේෂා අපි ඔයාගෙන බයේ හිටියේ. හොඳට අහගන්න. ආයේ මේ විදිහට ගියොත් බලා ගන්න. ඕ මෙයාලා පැරගෙන ගිහින්ද තිබ්බේ. ඔව් මේව සෙරම් මවුලාචාර්යගේ වැඩ තමයි. අනිත් ළමයිනුත් එයාලගේ නගරවලට යවුවා. කවුරුත් බය වෙන්න එපා. දැක්කනේ ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙවල් වලට යන්න. හරි අපි යනවා. අම්මේ මගේ පුතේ දෙවියන්ට පින් සිද්ධ වෙන්න ඕනේ. මගේ කෙල්ල ආයෙවිල්ලා. ඔව් අපි අගේ කරන්න ඕනේ. පාලකතුමා අවංක මිනිස්සෙක්. ස්තුතියි. ඔව් ඒ කතාව ඇත්ත. මේ වෙලාවේ අපේ කට්ටියත් ඔබතුමත් එක්ක ඉන්නවා. තේරුණාද? ඊට පස්සේ මං ඔයාලව යවන්නම්. නෑ එහෙම හරියන්නේ නෑ. මේකයි පාලකතුමනි. රජතුමාගේ කැමැත්ත අමතක කරන්න එපා. හොඳයි. ස්වාමීනි මටත් පණිවිඩකාරයෝ යවන්න පුළුවන්. ඒත් හමුදා බඩු වෙනුවෙන් නගරේ කොල්ල කන්න කියනවා. ඒක කරන්න පුළුවන් වැඩක්ද? කියන්න. මං කියන්නේ පුළුවන් තරම් පැත්තකට වෙලා ඉන්න. අධිකරණයේ දඬුවම් ලේසි පහසු ඒවා නෙමෙයි. මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් මට බලන් ඉන්න බෑ. හරි එහෙනම් පුණෝ පටන් ගන්න. මකරා ලෝකයේ දෝනේ. තමු මට කොකා පෙන්නලා මොකක් හරි කරන්න නෙමෙයිනේ හදන්නේ. මේ අහන්න කුමරුනි. මකරාලෝකේ නැති වුණා කියලා ඔබතුමාට හානියක් වෙන්නේ නැහැ. අනික කැස්බෑවු කියන්නේ බෙල්ල ගහලා ගියත් පැත්ත රකින්න ගෝත්‍රයක්. මකර රජතුමාගේ සැලසුම් වලින් අපිට මිනිස්සුන් වල්ල ගන්න අවස්ථාව තියෙනවා. මොකද්ද කිව්වේ? තාත්තගේ සැලසුම් මෙතනට අදාළ කරගන්න බෑ. තරහ ගන්න ඕනේ කුමාරයාණෙනි. රජතුමා ගැන හිතන්න නැතුව ඉන්න. ෆ්ලෑග්ට වෙච්ච දේ ඔයා දන්නව ඇතිනේ. මෙතන කලබලයක් වුණොත් ඒක ඔයාටයි මටයි හොඳ නැහැ. තමු මට තර්ජනය කරනවද? අපොයි එහෙම කළේ නැහැ. දවස් 3ක් දෙන්න. ඒ ඇති. මම ඔය මිනිමරුව කකුල් දෙක ළඟටම ගේන්න. හරි. දවස් 3යි. වැඩේ ඉවරුණාට පස්සේ මකරා ලෝකය කියන එක සෑහෙන බලවත් වෙයි. ඔබතුමාට ඕන කොහොමද ඒ විදිහට වෙයි?
දැක්කද වෙච්චදේ මිනිස්සු එකතු කරපු සල්ලි සේරම තාත්තට දුන්නා. ඒත් එයා ඒව ගත්තේ නෑනේ. එයා පණිවිඩකාරයෝ දෙන්නම ඒ සතින් යවුවා. තාම අපි යටත් වෙලා. තාත්තට තේරෙන්නේ මේක ඉවර වෙන්නේ නෑ. මේ අහන්නකෝ. පාලකතුමාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. මිනිස්සුන්ට නිදහසේ ඉන්න නම් ඉස්සලම නගරේ සාමය තියෙන්න ඕනේ. ඔව් මට පේන්නේ යාළ දැන් ඒක තමයි ඉලක්ක කරගෙන ඉන්නේ. මට බය මිනිස්සුන්ට ගම දාලා යන්න වේද කියලා. ඔයාට පුදුම දේවල් කල්පනා වෙන්නේ. නේෂා අර ගොල්ලොන්ව බේරගත්ත හැටි නියමයි. මං හොඳ ආරංචියක් කියන්නද? මේ බලන්න. මොකද කියලා දන්නවද? මටත් අමතකුණා. නේෂා ෂියෝනන් ලියුමක් එවලා. ඔයා එනකන් හිටියේ ඒක කියවන්න. එහෙනම් කියවන්න. හා මං එහෙන කියවන්න. නේෂා, ජින්ෂු, මූෂා ඔයාලට කොහොමද? කරදරයක් නැතුව මං ගමට ගියා. මෙහි හැම දෙයක්ගේ හොඳින්. ඕගොල්ලොත් එක්ක ගත කරපු කාලය මට නිතරම වගේ මතක් වෙනවා. මං ආයේ දවසක ලියුමක් එවන්නම්. මේ කාලේ සිද්ධ වෙන යුද ප්‍රශ්නත් එක්ක අශ්වය ටිකක් හිඟ වෙලා තියෙන්නේ. අපේ බෝ අශ්වය පොඩි. වවුලාචාර්යගේ ආලෝකය එයා මෙතනට ඇවිත්. මොනවා වුණත් භයානකයි. කිසිම සලකුණක් පේන්නේ හරි. කැස්බෑ ගෝත්‍රයෙන් නගා සිටුවීම වෙනුවෙන් මම අද තමුන් එක සටන් කරනවා. කෝ ඉතින් යනවා. තමුන් කවුද කියනවා? අනේ මාව වැරදිට තේරුම් ගන්න එපා. මම මෙතනට ආවේ නියෝගයකට. අනේ මට කිසි කරදරයක් කරන්න එපා. බහුලාචාරය දුෂ්ටකම් කරලා තියෙනවා. ඒවට මැදිහත් වෙන්න කෙනෙක් ආවා කියලා ආරංචි. අකමැති විදිහට විමර්ශනයක් කරන්නයි කිව්වේ. ඒ කෙනා ඔයාද කියලා කියනවද? හරි මම කියමුකෝ. ඔබතුමා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. අපි නපුර පරද්දමු. මෙතනින් යන්නයි කිව්වේ. තව වෙලා හිටියොත් තමුන්ට මගෙන් සමාවක් නැහැ. හයි අනේ දෙයනේ වැරදි වැටහීමක් ඉන්නේ. ආයෙත් රවට්ටන්න එනවද? වැඩේ හරි. විශ්ව භාජනයෙන් පුළුවන් අහසයි පොළොව එකතු කරන්න. දැන් කියලා වැඩක් නෑ නියම වතුර ටික. ඒ උල්පතනම් නියමයි. ඊළඟට සෝස් ටිකක් හොයාගත්තා නම් හරි. ශක්තිය ඉතුරු කරගත්තා නම් ඕක වෙන්නේ. මේ විශ්ව බඳුනට අමරණීය කෙනෙක් වැටුණොත් එයාටත් දවස් එකමාරක් යනකොට ඉන්න අමාරුයි. මේකේ ඔයා මොනා කරන්නද? ඒ යෝක නවත්තනවා. අශ්වමාත්‍ය ඔයාට කොහමද? ප්‍රශ්නයක් නැහැ. මේ කැස්බෑවා බය නැතුව ඉන්න යාගෙන මම බලා ගන්න. ඔයා ගිහින් විවේක ගන්න. තමුන් මොකද මගේ මායාවියට කළේ? මායාවිය ඔය පොල් කටු දෙකද? ඕක හොඳයි පොඩි ළමයට සෙල්ලම් කරන්න. හරි අපි බලාගමුකෝ. සෝ
මෙන්න මෙයා පියාඹනවා. ඒක කොහොමද? දැන් මගේ වාරේ. කියනවා කවුද තමුන් එව්වේ? අනේ මට මුකුත් කරන්න එපා. මගේ ඇඟ කොටක් රිදෙනවා. මෙයාට කෙලින් ඉන්නවත් පණ නෑනේ. ඔය බොරුවක් කරන්නේ. පරක්කු වැඩි. අග්නි ජලය. නේෂා. නේෂත් එක ගින්දර සෙල්ලා කමක් නෑ කරගෙන යන්න. බලා ගන්නවා. ඔන්නේ නම්. කොහොම හරි ඉතින් ඔයා මාව බේරගත්ත නේද? ඇයි ඔයාට නිකන් ලැජ්ජයි වගේද? ඔයාට පරද්දන්න බැරි වෙච්ච කෙනා මං ඇවිල්ලා පෙරද්දුවා. ආයෙ මොනා කියනවද? ආපු වැඩේ කරලෙමු. හරි හරි. ඔයා දේවාශ්වයෙක්ද? දේවාශ්වයෙක්? ඔයා දේවාශ්වයෙක්ද නැද්ද කියලා දන්නේ නැහැ. අශ්වය ඇති කරන්න දන්නවද කියන්නකෝ. අශ්වය ඇති කරන්න? ඇයි මාව ඇති කරන්නද හදන්නේ? විකාර කියවන්නත් දන්නවද නැද්ද කියන්නකෝ. දැන් මොකටද ඒක? මේ අහන්න අපේ නගරේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක තියෙන ප්‍රශ්නයක්. මාත් එක්ක එන්න. හරි. අශ්වයන්ගේ ශක්තිය වැඩි කරගන්න ඕන නම් මේ උල්පතේ වතුර පාවිච්චි කරන්න. මේ උල්පතේ වතුර වල විශේෂත්වය මොකද්ද? මේ තමයි දෙව්ලොවේ මනුලොවේ ආධ්‍යාත්මික ශක්තිය එකතු වෙන තැන. සාමාන්‍ය අශ්වයන්ට මෙතනින් නාන්න පුළුවන්. ඊට පස්සේ යාලා මෙතනින් වතුර බොන තාක්කල් එයාලට හොඳ ශක්තියක් ලැබෙනවා. ඕක නවත්තන්න. ඕවා තමුන් බීව කියලා වැඩක් වෙන්නේ නැහැ. අනේ ඔයා දැක්කද ඒක? එයාට කරදරයක් වෙන්නේ නෑනේ. ආධ්‍යාත්මික උල්පත කොහොමත් ඔහම තමයි. මොන එකකට මෙයා මේකෙන් වතුර බීවද මන්දා. දැන් ඉතින් දුක් විඳින්න වෙයි. වැඩේ අවුල් කරගෙන තව මට මුහුණ පෙන්වන්නත් තව නේද? කුමාරයාණනි මම නම් කියන්නේ මේ කැස්බෑවට දඩුවමක් දෙන්න ඕනේ කියලායි. ඔයා කිව්වා හරි. අවුරුදු 100 ගණන් තිස්සේ කැස්බෑවගේ වැඩේ පම්පෝරි ගහන එක විතරයි. මං කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. මං ළඟටම ඇවිත් හිටියේ. ඒත් එයා එක කට්ටියක් ඉන්නවා. ඔක්කොටම අපන් එලා. අනේ හොඳ කොල්ල වගේ අපිට සමාව දෙන්නකෝ. ආයි කවදාවත් මෙහෙම වෙන්න බෑ. හරි කුමාරනි. හරි. අපිට ඇත්තටම තේරුණා. ඇත්තටම තේරුණා. නේෂා. අයුබා. එනවා. කුමරුනි. තමුන්ට කියපු ඇහෙන්නේදනේ? මේ මිනිස්සු ඩොන්හයි වල කීර්ති නාමයට කැලලක් ඇති කරන්නයි හදන්නේ. කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවනේ? කුමරුනි, ඒ වුණාට රජතුමා මට කියලා තියෙන මකර කෞතුක වස්තු ආරක්ෂා කරන්න කියලා. එතනින් පිට වෙන්න බෑ. දැන් එතකොට මගේ නියෝග ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? හොඳමයි. ඔහොන දැන් හරි. වාදන දෙකම අතාරින්න එපා. බලාගෙන ඉන්නකෝ. ඔය උල්පතේ වතුර ටික බිමින් තියනවලා. සුරංගන උල්පතේ බලය ගොඩක් දරුණුයි. ඔයාලා කෑදර වෙන්න එපා. සුරගන උල්පත? දරුණුයි? කවුද කේදර? ආය ආන්න දෙයක් නැහැ. මම මේ හැම දෙයක්ම ඔයාලට කියන්නේ ඔයාලගේම හොඳට.
අපිට වතුර පුරව ගන්න ගොඩක් වෙලා ගියා. තමුන් කොහමද ඒ වගේ දෙයක් කළේ? ඔය කුකුල් ගේන්තිකාරයෙක් වගේ අමරණීය කෙනෙක් විදිහට මට වගකීමක් තියෙනවා ඔයාලව බේරගන්න. එහෙම කරපු මටද ඔයාලා මේ සරදාන්නේ? අයියේ මෙයා තමරණීය කෙනෙක් කියන්නේ ඒත් අශු මහත්තයා කිව්වේ නෑනේ මේ උල්පතේ බාරකාරයෙක් ඉන්නවා කියලා. ඒ වඳුරු මල්ලි මාව ඔතෙන්ට ගෙන්න ගන්න එපා හරිද? එක්කෝ එයාලා මොක ගැන බලාගන්න මට ටිකක් නිදිමතයි. මෙයා කොන්ජක්ද දන්නේ නෑ. අර ජනප්‍රවාදවල කියවෙන්නේ. ඒ කවුද? අපේ තාත්තා කිව්වා දියර වලට එහෙම ආස. අන්න ඔයාලා හරි. හිටිය කාලෙම ඔයාලට ඔහොම දැනුමක් තියෙන එක ගැන සතුටුයි. මේ මම තමයි ජනප්‍රවාද කතාවල එන කොන්ජැක් වඳුරුහාමි. රසම රස දියර ලෝකෙට දුන්නෙත් මේ මම තමයි. දියර කියලා කිව්වේ මොනවාද? මෙයා මේ කියන්නේ සෝස් ගැන. ඔයා හැබැයිම දක්ෂෙක්. හරි හොඳයි එහෙනම්. ඔයා සෝස් හදන විදිය උගන්වන්නකෝ. අනේ යන්න. ඔයාලා මගේ ගාව වාඩි වෙලාවත් ඉන්න සුදුසු අය නෙවෙයි. අනේ හින්දා වද නොදී දැම්ම ගෙවල් වලට යන්න. හරිම සුවඳයි. ඇඟට නිකන් මොකක් හරි වෙනවා වගේ. මොකද මේ? මොකද යන්නේ? ඔයා නේද ඒක කළේ? මට නම් හිතා ගන්නවත් බෑ. මං එයාලා ගැන බලා ගන්න. ඔය කවුද? කොන්ජැක්. ස්වර්ගයේ යක්ෂයා හොයපු කෙනාව මෙතනදී හම්බ වෙයි කියලා මං හිතුවේ නෑ. අපේ ලොකු අයවයි වවුලවයි එහෙම පරාද කරාලු නේද? ඔයද නේෂා. එහෙනම් බලමු. ඔයට මගෙන් නම් බේරිල්ලක් නෑ. කවුද මේ? බලාගෙන. මගේ සෝස් බෝතලේ. තමුන් අමරණීයයි නේද? හැමදේම පුළුවන්ද? තවත් කරදරකාරයෙකු. මේ ළමයි තුන්දෙනා නම් කරදර පතාගෙන ආපු කට්ටියක්ද කොහෙද? මම අතාරිනවා. ස්වර්ගයේ යක්ෂයාට ඔය ඕන මොකටද කියලා මම දන්නේ නෑ. තෑග්ගකුත් ලෑස්ති කරලා තියෙන්නේ. එයාව අතාරිනවා.